හායි කොල්ලොගල ටික ඔයාව ආද සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා ෆිල්ම් හැමට මගේ YouTube channel එකට. ඔයා ආද බලන්න යන්නේ මම ගේන නාටෝ ශීපන් සීසන් 2 සීරීස් එකේ 21 22 කියන එපිසෝඩ් කලෙක්ෂන් එකයි. මම මේ සීරීස් එකේ 8 ඉඳන් 14 වෙනි එපිසෝඩ් එකට වෙනකම් ෆිල්ම් හැම්ස්ටර් channel එකේ දාලා තියෙනවා. ඒ වගේම 15 වෙනි එපිසෝඩ් එක ඔයාට බලා ගන්න වෙන්නේ මගේ WhatsApp channel එකට join වෙලා. මොකද ඒ වීඩියෝ එකට මම YouTube එකට දෙපාරම දැම්මා. ඒ දෙපාරම copyright strike වැදුනා. ඒ හින්දා මම ඒක WhatsApp channel එකේ දාලා තියෙනවා. ඒ වගේම 16 ඉඳන් මේ එපිසෝඩ් එකට වෙනකම්ම ඔයාලට මේ ෆිල්ම් හැම්ස්ටර් for anime channel එකෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් ඔයා channel එකට අලුත් කෙනෙක් නම් වීඩියෝ එකට like එකක් දාලා අපේ channel එක subscribe කරලා තියාගන්න. දිගට මේ වගේ වීඩියෝ බලන්න. එහෙනම් වැඩි කතා බහ වුණේ නැහැ. අපි ආදි ස්ටාර්ට් කරමු මේ වීඩියෝ එක. මේ වෙනකන් සීරීස් එක ගැන ඔයාලට පොඩි හැදින්වීමක් කරලා දුන්නොත් මුලින්ම ආකර්ෂුකී සමාජික වන ඩෙයිඩාරයි සසොරි සෑන් විලේජ් එකට පහර දෙනවා. මෙහෙම මෙයාලා සෑන් විලේජ් එකට පහර දෙන්නේ සෑන් විලේජ් එකේ යූරගේ සහයත් ඇතුවයි. මෙයාලා මෙහෙම පාර දෙද්දී සෑන් විලේජ් එකේ කසකගේ වෙන අපේ ගාරා මේ ප්‍රහාරය නවත්තන්න හදද්දී ගාරාට එක් කරගන්න වෙන්නේ නැහැ. මොකද ගාරව ඩෙයිඩාර විසින් අතරමඟදී පරාද කරනවා. ඒත් මේ ආකර්ෂකයන්ගේ අදහස් වෙලා තිබ්බේ සෑන් විලේජ් එකට පහර දෙන එක නෙමෙයි. ඒ අදහස තමයි ගාරාගේ චක්‍ර ලබා ගැනීම. ඒ හින්දා මෙයාලා ගාරාව පැහැරගෙන ගිහින් එයාලා සංවිධානය වෙන තැන ගාරාගේ චක්‍ර අරගන්නවා. මේ අතරමඟදී සෑන් විලේජ් එකෙන් උදව් ඉඳලා පාර්ලිමේන්තයක් එවනවා අපේ කොනහා විලේජ් එකට. ඒ හින්දා නාට්‍ය ඇතුළු කණ්ඩායමකුයි ගාය ඇතුළු කණ්ඩායමකුයි සෑන් විලේජ් එකට යනවා ගාරාව බේරගන්න. ඒ අතරමඟදී ගාරාගේ චක්‍ර ඉවර වුණාට පස්සේ තමයි අපේ ටීම් දෙකම එතෙන්ට ළඟා වෙන්නේ. ඒත් එක්කම ගාරා එයාගේ ජීන්දුරගේ තාත්තම ඉන්න කියලා වේදනාවෙන් ඉන්න නාටෝ ඊට පස්සේ දැනගන්නවා ආකර්ෂකයන් විසින් ගාරාගේ චක්‍ර අරන් තියෙන්නේ කියලා. ඒත් එක්කම දැන් ආකර්ෂකයන්ගේ අරමුණ තමයි අපේ නාටෝගේ චක්‍ර ගන්න එක. එතනින් නම් තමයි මේ කතාව පටන් ගන්නෙ. අපිට කලින් සීන් එකේ පේන්නවා සාකුරා ලේඩි චියෝගේ උදව්වෙන් සසුරට පාරක් ගැහුවා කියලා. සසුරට ඒ හින්දා අර ගහපු පාර හින්දා එයාගේ හිර්කෝරෝකඩේ විනාශ වෙලා යනවා. සසුරගේ ඇත්ත ශරීරය ඊට පස්සේ බලා ගන්න වෙන්නේ අපිට ඊට පස්සේ. ඒත් එක්කම ඒක ඇතුලේ ඉඳලා තියෙන්නේ ලෝගෝ පුරවගත්ත එක්කෙනෙක්. අපිට මේ වෙලාවේදී සසුරගේ මුණ පෙන්නන්නේ නැහැ. ඒ තින් සීන් එක සීප් කරලා අපි අරන් යන්නේ සෑන් විලේජ් එකට. මේ වෙලාවේදී තෙමරි එන්නේ කංකුරු ළඟට. මේ වෙලාවේදී කංකුරුගේ අදහස නම් එයාලා ගාරා හොයාගෙන යන්න ඕන කියන එකයි. ඒත් එක්කම තෙමරි එයාගේ සේට් එකයි කංකුරුයි ගාරා හොයාගෙන පිටත් වෙනවා. මේ ගමනට ලේඩි චියෝගේ සහෝදරයා එබිසෝඩ් එකතු වෙලා කියලා අපිට ඊට පස්සේ පෙන්නනවා. ඊට පස්සේ එතන සීන් එක ෂිෆ්ට් වෙලා අපිට ආයේ සකුරලව පෙන්නනවා. මේ වෙලාවේදී චියෝ හිතපු නැති විදිහට අර කැඩුණු රූකඩේ විෂ උල්වගයක් අරගෙන සසොරි සකුරට පහර දෙද්දී සකුරට එතනින් පැත්තට පැනලා බේරෙන්න පුළුවන් වෙනවා. ඒත් මේ සකුරගේ මේ චලනයේ හින්දා අර වෙලාවේ ලේඩි චියෝයි සකුරයි රහසිගතව ගහපු ප්ලෑන් එක සසොරිට තේරෙනවා. මේ වෙලාවේදී චියෝ කරලා තියෙන්නේ ඒ අර පපට් කෙනෙක්ව චක්‍රතාන්තු වලින් පාලනය කරනවා වගේ අපේ සකුරව චක්‍රතාන්තු වලින් බැඳපු රූකඩයක් වගේ පාලනය කරපු එක. එතකොට ඒ දෙන්නටම ලේඩි චියෝගේ චලනය ලැබෙන හින්දා ඒ දෙන්නට ලේසියෙන් මේකෙන් බේරෙන්න පුළුවන්. ඒ වගේම සසොරිගේ අර හිරුකෝ රූකඩේ නැට්ට අර වෙලාවේදී සකුරාගේ මූණ නගින්න අතර උනේ ලේඩි චියෝ සසොරිට කරපු පළවෙනි ෆයිට් එකේ අර චක්‍ර නූලකින් බැඳපු කුණායි ටිකකින් සසොරිට ගැහුවානේ. ඒත් ඒ කුණායි ටික සසොරිට වැදුනට ඒ චක්‍ර නූල සසොරිගේ වලිගේ වටේ තිලා. ඒ හින්දා එහෙම තමයි ලේඩි චියෝ සසොරිගේ නැට්ට පාලනය කරලා තියෙන්නේ. මේ වෙලාවේදී ලේඩි චියෝගේ ප්ලෑන් එක ලේඩි චියෝටම කියන සසොරි එයාගේ ලෝගෝව ගලවනවා. ඊට පස්සේ සසොරිගේ මුණ දැකලා සකුරා වගේම ලේඩි චියෝත් පුදුම වෙනවා කියලා පෙන්නද්දී අපිට ඒ සීන් එක එතනින් ෂිෆ්ට් වෙනවා. ඊට පස්සේ අපිට තෙමරිලව පෙන්නනවා. දැන් එක දිගට ගොඩක් දුර ආව හින්දා කංකුරුව මෙතන නැවතිලා තෙමරිට කියන්නේ ආවේ මෙතව නවතිමු කියලා. ඒත් මේ කහපු තෙමරි නම් කංකුරුට හොඳටම බයිනවා. ආවේ මෙතන නැවතුනොත් දැන් ගාරා බේර ගන්න යන්න තියෙන මෙහෙම පාරක් වෙනවා කියලා.
ඒත් එක්කම කංකුරු එයාගේ ටීම් එකව තෙමරිට පෙන්නනවා. ඊට පස්සේ එයාගේ ටීම් එක හතිදදා බිම වැටිලා ඉන්නේ කියලා දැක්ක තෙමරි කංකුරු කියපු දේවල් තේරුම් ගන්නවා. ඒත් එක්කම මෙතන විවේක් ගන්න අපේ සෙට් එකට එබිසෝ ඇවිත් කතාවක් කියන්න පටන් ගන්නවා. එබිසෝ මේ විදියට කියන්නේ තුන්වෙනි කසකගේ ගැන. තුන්වෙනි කසකගේ කියන්නේ සෑන් විලේජ් එකේ හිටපු බලවත්ම කසකගේ කෙනෙක්. එයාව කවුරුත් පරද්දයි කියලා කාටවත් දැන්ටත් හිතන්න බෑ. ඒත් ඒක දවසක අපේ ඒ කසකගේ අතුරුදහන් වුණා. ඊට පස්සේ මුළු සෑන් විලේජ් එකම කසකගේ ගැන අවධානය යොමු කරාට පස්සේ සෑන් විලේජ් එකේ ආරක්ෂාව ගැන සෑන් විලේජ් එකට හිතන්න බැරුව ගියා. ඒත් එක්කම සෑන් විලේජ් එකට සතුරු ප්‍රහාර ආවා. මේම කතාව කියාගෙන එබිසෝගෙන් එතන හිටපු එක්කෙනෙක් අහනවා කසකගේව හම්බුණාද කියලා. ඒකට එබිසෝ කියන්නේ කසකගේව තියා කසකගේගේ සිරුරක්වත් දැන්ටත් හම්බෙලා නැහැ කියලා. ඒත් එක්කම ඒ සීන් එකදී ෂිප් එකදී ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නනවා ආයේ සකුරලව. ලේඩි චියෝ දැන් පුදුම වෙලා ඉන්නේ සසොරිව ලේඩි චියෝ දැකලා තියෙන්නේ මීට අවුරුදු 20කට කලින්. ඒත් එක්කම සසොරි ස්ක්‍රෝල් එකක් අරගෙන එතනින් රූකඩයක් සමන් කරනවා කියලා අපිට පෙන්නනවා. බලද්දි මෙහෙම සමන් කරලා තියෙන්නේ තුන්වෙනි කසකගේගේ ශරීරය. එදා තුන්වෙනි කසකගේගේ ශරීරය සෑන් විලේජ් එකට නොලැබුණේ මේ හේතුව හින්දායි. මේ වෙලාවේදී සසොරි කියනවා මම මේක කළේ ඔනිජිමරුත් එක්ක එකතු වෙලා කියලා. ඊට පස්සේ ඔන්ජිමරුගේ නම ඇහුණු සකුරා කියන්නේ ඔයාගෙන් මට ඔන්ජිමරු ගැන දැනගන්න පුළුවන්. මට දැන් දැනනවා අපි ටිකෙන් ටික සාස්කේ ළඟට ළඟා වෙනවා කියලා. ඒත් එක්කම සසොරි තුන්වෙනි කසකගේ රූකඩේ සකුරාගේ පැත්තට එවනවා. ඒ තන්දිමේදී ලේඩි චියෝ හිරුකෝ රූකඩේ නැට්ටෙන් සකුරාව බේර ගන්නවා. ඒත් එක්කම අර රූකඩෙත් අත් ගොඩක් ඇවිල්ලා එකපාරටම ඒ අත් ගොඩම සකුරාව තලන්න පටන් ගන්නවා. ඒත් වාසනාවට සකුරට ඒකිනුත් බේරෙන්න පුළුවන් වෙලා. ඒත් එක්කම සසොරි සකුරට ආයේ හැරෙන්නවත් ඉඩ නොදී එයාගේ විෂදුම් ප්‍රහාර වලින් සකුරට ඇටැක් කරනවා. හැබැයි ඒක නම් සකුරාව අහුවෙනවා. මේක දැකපු චියෝ කරගන්න කිසිම දෙයක් නැතුව සකුරට කෑ ගහනවා ඔයා හුස්ම අල්ලන් ඉන්න. ඔයා හුස්ම ගත්තොත් වෙන්නේ ඔයාව මැරෙන්න. මොකද මේ විෂෙන් අංශු මාත්‍රයක් හරි ශරීරගත වුණොත් ඔයා ඒ වෙලාවෙම මැරෙනවා. ඒත් එක්කම සකුරාව ඒ දුම ඇතුලේ ගිරෙනවා කියලා අපිට පෙන්නනවා. ඒත් එක්ක වෙතින් සීන් එක ෂිෆ්ට් වෙලා ඊට පස්සේ අපිට ආයේ ඩෙයිඩාරව පස්සෙන් යන නාරුටෝලව පෙන්නනවා. මේ වෙලාවේදී ඩෙයිඩාරා නාරුටෝටයි කකාසිටයි අර එයාගේ නින්ජාට් කුරුල්ලන්ගෙන් ඇටැක් කළා. ඒ දෙන්නම ඒකෙන් බේරනවා. දැන් ඩෙයිඩාරා මල් ළඟ දැන් ඩෙටනේටින් මැටි ටිකයි තියෙන්නේ. මම මේවා අර පිරිමස්සෙන් භාවිතා කරන්න ඕන. මෙහෙම කියලා ඩෙයිඩාරා කියද්දි ඒ සීන් එකකින් ෂිෆ්ට් වෙනවා. ඊට පස්සේ අපිට ආයේ ගායිලගේ ටීම් එක පෙන්නනවා. දැන් මේ ක්ලෝන් එක ෆයිට් කරලම මේ ටීම් එක හෙම්බත් වෙලා. මොකද මේ ටීම් එකට කිසිම දෙයක් කරගන්න බෑ. මෙයාලා කරන දේම ඒ ස්කිල්ම මේ ක්ලෝන් කෝපි කරලා තියෙන හින්දා. ඒත් එක්කම අපිට ආයේ සකුරලව පෙන්නනවා. මේ වෙලාවේදී චියෝ සකුරාව ඒ විස තියෙන තැනින් එළියට අදිනවා. ඒ සකුරාව ඒ විසදුමෙන් එළියට එන්නේ නැහැ. මොකද සසොරි සකුරාව අල්ලගෙනයි ඉන්නේ. මේ වෙලාවේදී සකුරාට හුස්ම අල්ලන් ඉන්න පුළුවන් උපරිම තැනට ළඟා වෙලා හුස්ම හිර වෙන්නත් පටන් අරන්. දැන් ග්‍රැනි චියෝටත් කරන්න කිසිම දෙයක් නැහැ. එතකොට සකුරා සයාගේ පේපර් බෝම් එකක් එතන පුපුරව ගන්නවා. ඒක ආව තරංගවල බලෙන් සකුරාට ඒ විෂයෙන් බේරෙන්න පුළුවන් වෙනවා. ඒත් අර බෝම් එක පුපුරගත්ත හින්දා සකුරා දැන් අමාරුවෙන් ඉන්නේ. ඒත් එක්කම ලේඩි චියෝ සකුරාව අල්ල ගන්නවා. දැන් නම් සකුරාට හොඳටම අමාරුයි වගේ. ඊට පස්සේ සකුරා අමාරුවෙන් නැගිටලා තරහින් සසොරිට කියනවා මං ඔබව මරනවා. ඒත් ඔන්චිමරු ගැන දැනගත්තට පස්සේ මෙහෙම කියද්දී සසොරිට ටිකක් අවුල් යනවා කියලා අපිට පෙන්නනවා. ඒත් එක්කම සසොරි සකුරා ඉන්න පැත්තට කුණායි ටිකක් එවද්දී ඒ සීන් එකත් එතනින් ෂිෆ්ට් වෙලා අපිට ආයේ නාරුටෝලව පෙන්නනවා. දැන් නම් ඩෙයිඩාරට කකාසිව මල වදයක් වෙලා තියෙන්නේ. මොකද නාරුටෝට දැන් කිසිම දෙයක් කරගන්න බෑ ඩෙයිඩාරට මේ කකාසි ඉන්නකම්. දැන් ඩෙයිඩාරට ඕන කකාසිව නාරුටෝගෙන් ඈඩ් කරන්න. ඒත් කකාසි හින්දා එයාගේ මැට් ටික ඉවර කරගන්න ඕනේ නැහැ කියලා හිතුවත් ඒත් කකාසිව අයින් කරන්න ඕන හින්දා ඩෙයිඩාරා එයාගේ ආර්ට් යූස් කරලා එතන මකුළුව ටිකක් හදලා කකාසිට පහර දෙනවා. ඒත් කකාසි ඒ වගේ ලේසියෙන්ම බේරෙනවා. ඊට පස්සේ ඒ සීන් එක ෂිෆ්ට් වෙලා අපිට ආයෙ පෙන්වන්නේ සකුරලව.
බලද්දී චියෝ රූකඩ දෙකක් එතන සමන් කරලා අර කුණායි වලින් සකුරව බේරගෙන. මේ රූකඩ දෙකත් විශේෂ රූකඩ දෙකක්. ඒ විශේෂත්වය තමයි මේ තමයි සසුරි හදපු මුල්ම රූකඩ දෙක. සසුරි මෙහෙම එයාගේ මුල්ම රූකඩ විදිහට හල්ලා තියෙන්නේ එයාගේ අම්මවයි තාත්තවයි. මේක දැකපු සසුරි කීන්ඩියට වගේ ලේඩි චීටි hina වෙලා කියන්නේ ඔය රූකඩ මං හදපු ඒවා. ඒ හින්දා ඕවා ගැන ඔක්කොම ටික මම දන්නවා. ඔයා හදන්නේ මගේම මාළු මගේම පිටේ තියලා කපන්නද කියලා සසොරි අහද්දි ලේඩි චියෝ එයාගේ චක්‍ර නූල් පාවිච්චි කළා ඒ රූකඩ දෙක කම්බි වලින් එකට සම්බන්ධ කරනවා. ඒත් එක්කම ඒ කම්බි වලින් සම්බන්ධ කරපු ඒ රූකඩ දෙක සසොරිගේ රූකඩේ පැත්තට යවලා සසොරිගේ රූකඩේ ටිකෙන් ටික විනාශ කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම ඒකෙන් ඒ රූකඩේ බේරගත්ත සසොරිත් ෆයිට් එකට එයාගේ රූකඩේ වෙනවා. ඊට පස්සේ මෙතන මේ රූකඩ දෙකත් අතර සුපරිම සුපිරි ෆයිට් එකක් යනවා. ටික වෙලා මේ ෆයිට් එක ගියාට පස්සේ මේ රූකඩ තුනේම තියෙන ආයුධ විනාශ වෙලා යනවා. ඊට පස්සේ මේ දෙන්නම එයාලගේ රූකඩ එයාලා ළඟට ගද්දි අපිට පෙන්නනවා දැන් නම් සසොරි යූස් කරන්න යන්නේ සුපරිම සුපිරි ජුස්සුවක් කියලා. මේක දැකලා ලේඩි චී පුදුම වෙද්දී සකුරා ඒ ගැන ලේඩි චියෝගෙන් අහනවා. ඒකට ලේඩි චියෝ කියන්නේ දැන් සසොරි යූස් කරන්න හදන්නේ තුන්වෙනි කසකගේගේ ජුස්සුවක්. මේ තුන්වෙනි කසකගේගේ රූකඩේටත් එයාගේ ජුස්සු කරන්න පුළුවන්. ඒකටයි මම පුදුම වුණේ. ඊට පස්සේ සකුරා චියෝගෙන් මේ ජුස්සුව මොකක්ද කියලා අහද්දි තමයි ලේඩි චියෝ කියන්නේ මේක තමා සෑන් විඩේජ් දෙකේ තියෙන දරුණුම ආයුධය යකඩ වැලි ජුස්සුව. ඒත් එක්කම මේ සුපිරිම සුපිරි කතාව මෙතනින් ඉවර වෙනවා. ඉතින් අද කතාව කොහොමද? කතාව හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ සුපිරි සුපිරි වීඩියෝ දිගටම බලන්න. ඒ වගේම මට කලින් වීඩියෝ එකේ ඔයාලා කමෙන්ට් දාන්න බැරුව ගියා. ඒ වෙනුවට තමයි කමෙන්ට් 10ක් මේ වීඩියෝ එකේ ඩිස්ප්ලේ කළේ. ඒ වගේම ඔයාලට අද කමෙන්ට් කරන් තියෙන රූප දෙක තමයි මේ. එහෙනම් මේවලත් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අදට මම ගිහින් එන්නම්. Go and see the actual places and live be happy.